ඔයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්ද? ඔයාට හොඳට ටයිප් සෙටින්ග්ස් පුළුවන්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට පුළුවන් නම් මේ දේවල් කරන්න. ඔයාට ටයිප් සෙටින්ග් කරන්න පුළුවන් නම්, ඔයාට ඉංග්‍රීසි ආටිකල් ලියන්න පුළුවන් නම්, ඔයාට කන්ටෙන්ට් රයිට් කරලා ඔයාට ආදායමක් ගන්න පුළුවන්. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා ඩිලංක සංජීව YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ තවත් එක ඩිජිටල් බිස්නස් එකක් ගැන. ඉතින් මේ බිස්නස් අයිඩියා එකේදී අපි කතා කරන්නේ කොහොමද අපි තියෙන knowledge එකකින් එහෙම නැත්නම් අපිට පුළුවන් ටයිපින් කරන්න, ඒ වගේම ඉංග්‍රීසි ආටිකල් ලියන්න, මෙන්න මේ අපේ තියෙන ස්කිල් එකෙන් කොහොමද අපි මාසෙකට මුදලක් හොයන්නේ කියන එක. ඉතින් අපි හැමෝම දන්නා මේ content marketing කරද්දී ගොඩක් වෙලාවට අපිට ආටිකල් ලියා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ගොඩක් ව්‍යාපාර වලට මේ වෙද්දි වීඩියෝස් හදා ගන්න ඕනේ වෙනවා. ඒ වගේම ආටිකල් ලියා ගන්නත් ඕනේ වෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ ව්‍යාපාර වලට ආටිකල් ලියලා දෙන්න. ඉතින් එහෙම ආටිකල් ලියලා ඉල්ලන ව්‍යාපාර හොයාගන්නේ කොහොමද? ඒවට අපිට පුළුවන් ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් පාවිච්චි කරන්න. Fiverr, Upwork, Freelancer මේ වගේ සයිට්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් අපේම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න. ඉතින් අපිට අපේම කියලා වෙබ්සයිට් එකක් හදාගෙන අපිට ඒකට ආටිකල්ස් දාන්න පුළුවන්. ඉතින් අපේ ඉංග්‍රීසි දැනුම හොඳයි නම්, ඒ වගේම අපිට ආටිකල් ලියන්න හැකියාවක් තියෙනවා නම්, අපිට ටයිප් සෙටින් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේම වෙබ්සයිට් එකකට ආටිකල් ලියලා දාලා ඒ ආටිකල්ස් වලින් අපිට ආදායමක් ගන්න පුළුවන් Google AdSense හරහා. ඉතින් මම හිතනවා Google AdSense කියන දේ ගැන ඔයාලට අලුත් වචනයක් වෙන්න පුළුවන්. සමහරව දන්න දෙයක් වෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් Google එකටම ගිහිල්ලා Google AdSense කියලා සර්ච් කරන්න. එහෙම නැත්නම් YouTube එකට ගිහිල්ලා Google AdSense කියලා සර්ච් කරන්න. එතකොට මේ AdSense කියන්නේ මොකක්ද කියලා ඔයාලට සම්පූර්ණම විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඉස්සරහට මේ YouTube channel එකෙන් අපි මේ Google AdSense කොහොමද කරන්නේ, AdSense වලින් කොහොමද අපි මුදලක් හොයන්නේ, ඒ දේවලුත් අපි ඉස්සරහට කතා කරනවා ඩිජිටල් පැත්තේදී. ඉතින් අද අපි කතා කරන්නේ ගොඩක්ම කොහොමද මේ ආටිකල් ලියලා අපි සල්ලි හොයන්නේ කියන එක. ඉතින් ආටිකල් ලියලා සල්ලි හොයන පළවෙනි මෙතඩ් එක තමයි ෆ්‍රීලාන්සින් කරන එක. අපිට පුළුවන් ෆ්‍රීලාන්සින් වෙබ්සයිට්ස් වල අපිට වැඩ කරන්න. ඉතින් දෙවෙනි එක තමයි මේ කන්ටෙන්ට්ස් අවශ්‍ය වෙන YouTube channel වලට වෙන්න පුළුවන්, ඒ වගේම වෙබ්සයිට්ස් වලට වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන බිස්නස්, ඒ වගේම ග්ලෝබල් බිස්නස් තියෙනවා. ඉතින් මේ බිස්නස් වලට අපිට අපේ මේ සර්විස් එක දෙන්න පුළුවන්. අපේ ලංකාවෙත් මේ වගේ ආටිකල් ලියලා විතරක් සර්විස් දෙන ලොකු කම්පැනිස් තියෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහ අපි දන්න කම්පැනිස් තියෙනවා. වැඩ කරන කට්ටිය 100කට එහා ඉන්නවා. හැබැයි එයාලා කරන්නේ සම්පූර්ණම ටයිපින් ජොබ් එකක් විතරයි. එයාලා කරන්නේ ආටිකල් ලියන එක විතරයි. ඒ වගේම එයාලා මාසිකව සාමාන්‍යයෙන් මිලියන 5-10 වගේ ආදායමක් ලබා ගන්න ව්‍යාපාරත් වෙලා තියෙනවා. ඉතින් අපිට මේක නිවසින් දැන් පටන් ගන්න පුළුවන්. ඒ වගේම පොඩි තැනකින් අපිට පටන් ගන්න පුළුවන් තවත් එක බිස්නස් එකක්. ඉතින් ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේම කියලා වෙබ්සයිට් එකකට අපිට දාන්න පුළුවන් ආටිකල්. ඉතින් මේ ආටිකල් දාද්දී අපිට පුළුවන් එක නිෂ් එකක් තෝරන්න. නිෂ් එකක් කියන්නේ අපිට පුළුවන් අපේ ටොපික් එක හදාගන්න. දැන් වෙබ්සයිට් එකක් අපිට හදද්දී අපිට හදන්න පුළුවන් ට්‍රැවලින් නිෂ් එකට. ඒ කියන්නේ ට්‍රැවලින් ගැන විතරයි. එහෙම නැත්නම් අපිට හදන්න පුළුවන් ෆුඩ්ස් ගැන. එතකොට කෑම ගැන විතරයි අපි හදන්නේ. එහෙම නැත්නම් අපිට හෙල්ත් පැත්තට හදන්න පුළුවන්. එතකොට සෞඛ්‍ය ගැන විතරයි. එහෙම නැත්නම් ඔටෝමෝටිව්, ඔය වාහන සම්බන්ධව. එහෙම නැත්නම් නිවුස් වගේ දේවලුත් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලා කැමති මොනවද? ඔයාලට පුළුවන් මොනවද? මේ දේවල් එක්ක ඔයාලට කන්ටෙන්ට්ස් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ආටිකල් ලියලා වෙබ්සයිට් එකක් හදාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් AI ටෙක්නොලොජි එක ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා AI එකත් එක්ක අපිට ChatGPT එකත් එක්ක මේ ආටිකල් ලියා ගන්න ගොඩක් ලේසි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි Fiverr, Freelancing මේ වගේ සයිට්ස් වලින් ගොඩක් කට්ටිය data entry පැත්තට, ඒ වගේම ආටිකල් ලියා ගන්න ගොඩක් කට්ටිය හොයනවා. ඉතින් දැන් ගොඩක් අය AI සහ ChatGPT පාවිච්චි කරන නිසා සමහර වෙබ්සයිට්ස් වලට යුනික් කන්ටෙන්ට්ස් අවශ්‍යයි. ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳයි නම්, ඔයාට යුනික් ආටිකල්ස් ලියන්න පුළුවන් නම් ඔයාට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා මේක වැඩ කරන්න. හැබැයි ඔයාට ආටිකල් ලියන්න බෑ. හැබැයි ඉංග්‍රීසි හොඳයි නම් ඔයාට මේ ආටිකල් ලියන හැටි ගැන හොඳට දැනුමක් ChatGPT එකෙන් ගන්නත් පුළුවන්. මොකද කවුරු හරි කිව්වොත් මෙන්න මේ වගේ ආටිකල් එකක් ලියන්න කියලා, ඔයාට ඒ ආටිකල් එකට අවශ්‍ය වෙන හෙඩින් එක, ඒ වගේම බොඩි එක, ඒ වගේම මේ ආටිකල් එකට අවශ්‍ය වෙන හැමදේම ඔයාට මේ ChatGPT වලින් ගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම අරගෙන ඔයාට පුළුවන් ඔයාගේම කියලා කන්ටෙන්ට් හදන බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් මේ කන්ටෙන්ට්ස් කියන්නේ ඔයාට ආටිකල්ස් ලියන එක තමයි ගොඩක්ම මම ફોකස් කරේ මේ වෙලාවේ. ඉතින් මේ තවත් එක බිස්නස් එකක් මම මේ වගේ පොඩි වෙලාවකින් පොඩි අයිඩියාස් ටිකක් දෙන්න තමයි ප්ලෑන් කරේ. මොකද ඉස්සෙල්ලා වීඩියෝස් වලදී කතා කරද්දී සාමාන්‍ය විනාඩි 7 8 10 මේ වගේ ගොඩක් වෙලා අපි කතා කරා. ඉතින් එතකොට ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි ගොඩක් අපිට විස්තර අවශ්‍ය නැහැ. හැබැයි අපිට හරියම විස්තරේ පොඩි වෙලාවකින් ලබා දුන්නොත් ඇති කියන එක. ඉතින් මේ අද අපි කතා කරේ තවත් එක ඩිජිටල් බිස්නස් එකක් ගැන. ඉතින් ඉස්සරහටත් මේ වගේ තව ඩිජිටල් බිස්නස් ගැන කතා කරනවා. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකදී අපි හම්බෙමු.